අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂූන් වහන්සේලා 500 නමක් කමඨහන් අරගෙන මේ සුදුසු ප්‍රදේශයක් කිව්වා. ආන් ඒ අයට දැනගන්න ලැබුණ මේ ප්‍රත්‍යන්තයක හිමාලි පැත්ත බොහෝම නිදහසේ ඉන්න පුළුවන් කැලෑවල් තියෙනවා. වන ලැබුවල්, ගංගාවල්, බණ භාවනා කරන පිරිසකට හොඳම නිශ්ශබ්ද ප්‍රදේශයක් තියෙනවා කියලා. උන්වහන්සේලා එහාට වැඩියා. වැඩලා එක ගමකට පිණ්ඩපාතේ වැඩියා. 500. ඒ මිනිස්සු පුදුම විදිහට සංඝයාට ගරු කෙරුවා. මොකද නිතර නිතර සංඝයා දකින්න ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ සංඝයා ආරාධනා කළා වහන්සේලා මේ වස් කාලෙ මෙහි වස් වසන්ට. ඒ නිසා මේ කැලේම උන්වහන්සේලා වස් වැසුවා. හැබැයි හරියට වෙලාවට වැඩ. ආන් ඒක හින්දා දන් වැළඳීම් ආදී ඉවර කරලා නිසි වෙලාවට gediye ගහපු ගමන් උන්වහන්සේලා ගිහිල්ලා ගස් මුල වාඩි වෙනවා භාවනාවට. ඊට මේ කැලෑවේ මේ ගස්වල ඉන්නවා දෙවිවරු, වෘක්ෂ දේවතාවෝ. උන්වහන්සේලා බැලුවා මෙච්චර ගුණ පුරන උත්තම ස්වාමින් වහන්සේලා මේ ගස් මුල වාඩි වෙලා ඉන්නකොට අපි කොහොමද ගස් උඩට වෙලා ඉන්නේ? ආන් ඒ හින්දා තීරණය කළා උන්වහන්සේලා මෙහි යන්නේ. නැත්තම් අපිට විමානයට යන්න වෙන්නේ. දැන් ස්වාමින් වහන්සේලා භාවනා කරන්න පටන් ගත්ත ගමන් මේගොල්ලෝ විවිධ වෙස්මාරු කරගෙන ඇවිල්ලා උන්වහන්සේලාට පෙන්නනවා. යක්ෂයෝ වාගේ ඉන්නවා. තව භයානක සත්තු වාගේ ඉන්නවා. භයානක හඬවල් නගනවා. පපුව ගෙල්ලන තරම්ම බය. සමහර වෙලාවට දුර්ගන්ධයක් පැතිරලා ගියා කියලා සඳහන් කරනවා. කිසිම භාවනාවක් කරන්න හම්බෙන්නේ ඔළුව කැක්කුම හැදෙනවා. ඒ තරම්ම දුර්ගන්ධ. හැබැයි එක්කෙනෙක් එක්කෙනෙකුට කියන්නේ නැහැ. අන්තිමට සියලු දෙනාම එකතු වෙලා හැමෝම අපහසුතාවයෙන් ඉන්න බව දැකලා හැමෝම මේ කාරණාව කතා වෙලා බුදුරජාණන් වහන්සේ ගාවට වැඩියා. ආන් එදා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි මම මේ වස් කාලය තනින් තන සැරිසරන්න එපා කියලා තියෙන්නේ. ඇයි ඔහොම ඇවිදින්නේ කියලා. ඒ වෙලාවේ තමන්ගේ අපහසුතාවය කිව්වා. භාග්‍යතුන් වහන්සේ බැලුවා මේගොල්ලන්ට වෙනත් සුදුසු ප්‍රදේශයක් තියෙනවද කියලා. නෑ මේකම තමයි මෙයාලට හොඳ. මේ ප්‍රදේශයේම වස්වසලා මේ අය වස් ඉවර වෙනකොට සෞඛ්‍යලිස්ත නැසනවා. සුදුසු ප්‍රදේශය ඕකමයි. එහාටම යන්න කියලා පිටත් කළා. හැබැයි විශේෂ ආයුධයක් දීලා යවුවා. මොකද්ද? ඒක තමයි මෛත්‍රිය. ආන් ඒ මෛත්‍රිය ගැන සාකච්ඡා කරන සූත්‍රය කරණීය මත්ත සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ සූත්‍රයම නිතරම සජ්ජායනා කරන්න. මේ සූත්‍රයම නිතරම සාකච්ඡා කරන්න. මේ සූත්‍රයම නිතරම බණ අහන්න. මේ සූත්‍රයම හැම වෙලාවෙම ජීවිතේ බවට පත් කරගන්න. උන්වහන්සේලා ඒ බුද්ධ වචනේ ඒ විදිහටම ක්‍රියාත්මක කළා. දෙවිවරු බොහෝම ප්‍රියමනාප වුණා. දෙවිවරු තීරණය කළා මේ ස්වාමීන් වහන්සේලාට මෙහි වැඩ ඉන්න තාක්කල් අපි උපස්ථාන කරමු. ඉස්සෙල්ලා දෙවියෝ හැදී උන්වහන්සේලා පන්නන්න දැන් උපස්ථාන කරන්න. උන්වහන්සේලා අවසානයේ ඉවර වෙනකොටම සියලු දෙනා වහන්සේම මාර්ගඵල ලැබුවා.